සුබ දවසක් ඔයාලා හැමෝටම දිවි ප්‍රාන්ට් නර්සරි විතර සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලස්සන පැලයක් ගැන. ඒ තමයි මේ ඇග්ලොනිමා පැලේ. ඉතින් මේ ඇග්ලොනිමා පැලෙන් එක පැලයකින් පැල ගොඩක් හදාගන්න පුළුවන් ආකාරයක් ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි මේ වගේ දැන් ඇග්ලොනිමා මේ පැලේ දැක්කම ඔයාලට පේනවා ඇති. එයාගේ ලස්සන නැති වෙලා ගිහලා උස්සට හැදිලා තියෙන්නේ. ඉතින් මෙහෙම පැලයක් කට් කරලා මේ එක පැලෙන් පැල දෙක තුනක්ම හදාගන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ මම එහෙම ගලවගත්ත පැලයක්. බලනකොට ඒක ගොඩක් උස්සට තියෙනවා. ඉතින් මෙහෙම තීද්දි ඒක අවලස්සනයිනේ. ඉතින් අපි බලමු මෙයාව කට් කරලා කොහොමද පැල ගොඩක් හදාගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම මේ ගහේ දැන් මේ විදිහට වලට අංකුර පේනවා ඇති වර්ධ තියෙනවා හැම තැනම දිගටම. ඉතින් ඒ අංකුරයක් අහුවෙන විදිහට අපි පොඩි කෑලි වලට මේ ගහ කපා ගන්න තමයි දැන් යන්නේ. අපි දැන් ඒක පටන් ගමු. එක අංකුරයක් මේ කොටසකට අයිති වෙන විදිහට කට් කරගන්න. මෙහෙම ආනතියක් තියලා තමයි ඔයාලා මේක කපා ගන්න ඕන. මේ හැම කොටසකටම අංකුරයක් අහුවෙන විදිහට කපා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ නැති මේ විදිහට තමයි එතකොට මේ කොටස් ටික තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මේ ආනතියක් තියලානේ කපලා තියෙන්නේ. මේ කෙලවරවල් වලින් විස බීජ ගිහිල්ලා මේ පැලේ මැරෙන්නේ නැති වෙන්න අපි මේ කැපුම් කෙලවරවල් සීල් කරගන්න ඕනේ. ඉතින් ඒක සඳහා ඔයාලට දිලිය නාශකයක් එහෙම නැත්නම් කහ ඒ වගේම අඟුරු කුඩු අලු වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් අද මම පාවිච්චි කරන්නේ අලු. මේක මම අත්හදා බලපු ක්‍රමයක්. ඉතින් ඒක සාර්ථකයි. ඉතින් ඒ නිසා අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. දැන් මේ කොටස් ටික අපි අලු වල මේ විදිහට කෙලවරවල් පොඩ්ඩක් මෙහෙම මේ ඔබව ගන්නවා. මේ විදිහට හැම කොටසක්ම මේ විදිහට අපි අලු වලින් මෙහෙම කැපුම් කෙලවරවල් සීල් කරගන්නවා. මේ විදිහට හැම කොටසක්ම මෙහෙම සීල් කරගත්තට පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ වගේ දැන් මේක හිටව ගන්න මේ වගේ බඳුනක් මොකක් හරි ඕනම විදිහක බඳුනක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ මාධ්‍ය විදිහට තෝරගෙන තියෙන්නේ වැලි සහ කොම්පෝස්ට් පොහොර. වැඩිපුර මේකේ වැලි තමයි වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලා වැලි කොටස් එකක් පාවිච්චි කරනවා නම් කොම්පෝස්ට් කොටස් භාගයක් වගේ හිටින විදිහට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඇඟිල්ල මේ විදිහට හදලා මේ කොටස් ටික මෙහෙම තියාගන්නවා. පොඩ්ඩක් යට වුණා නම් ඉතින් මේක සම්පූර්ණයෙන් පස්සෙන් ඇහෙන්න අවශ්‍ය නැහැ. මේ විදිහට හිටව ගන්න අපිට පුළුවන්. මෙයාව අපිට මේ විදිහට මුල් තියෙන නිසා යට කරගන්න පුළුවන්. මුල් ටිකත් පස්සට යට වෙන විදිහට. එයාව හිටව ගන්න පුළුවන්. මෙහෙම යන්තමට අපිට පුළුවන් මෙහෙම වහ ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ ජල සම්පාදනය කරන්න. ඉතින් මේ විදිහට වතුර දාලා අපි මේ පොට් එක තද හිරු එළිය වැටෙන්නේ නැති තැනක තියාගන්න ඕනේ. ඉතින් සති 2-3ක් යනකොට ඔයාලට මෙයාලගේ අංකුර හැදිලා චූටි පත්‍ර හැදෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ එහෙම මම හදාගත්තට පස්සේ පැලවුණ ඇග්ලොනිමා පැල. මෙතන මම කොටස් 3ක් වගේ තමයි දාගත්තේ 4ක් වගේ. ඉතින් මේගොල්ලෝ පැලවිලා තියෙනවා. ලස්සනට හොඳට වර්ධනය වෙනවා. ඉතින් ඔයාලට මේ ක්‍රමයේ අත්හදා බලන්න මේ වගේ ඇග්ලොනිමා පැල ගොඩක් ඔයාලට හදාගන්න පුළුවන්.